බඩ අඩු කරගන්නේ කොහොමද? මේක ගොඩක් කට්ටියට තියෙන ගැටලුව. ඉතින් බඩ අඩු කරගන්නවා කියන එක ගැන හිතන එකම බොහොම හොඳ දෙයක්. මොකද උදරය අනවශ්‍ය විදිහට ඉදිරියට නිරායනවා කියලා කියන්නේ කෙනෙක්ගේ සෞඛ්‍ය මට්ටම ගොඩක් දුරට අවධානයට ලක් කරන්න පුළුවන් හේතුවක් වෙනවා. ඉතින් බඩ අඩු කරගන්න හිතනකොට කරන ලොකුම වැරද්දක් තමයි බඩ විතරක් ෆෝකස් කරලා එක්සර්සයිසස් ගොඩක් කරන එක. එක එක්සයිස් එකකින් වාර 10 15 ගානේ සෙට් 3ක් 4ක් දවස ගානේ සමහර වෙලාවට කරන්න ගොඩක් කට්ටිය පෙළඹිලා ඉන්නවා. ඉතින් පළවෙනි දේ තමයි බඩ කියලා ඉස්සරහට එන්නේ සිරුරේ තැම්පත් වෙන අනවශ්‍ය මේදය. ඉතින් ඔයා කෑම බීම ගලප ගන්න විදිහෙන් ඇඟේ මේදය අඩු වෙන්නේ නැත්නම් බඩට කොච්චර ව්‍යායාම කළත් බඩ අඩු වෙන්නේ නැහැ. අනිත් දේ තමයි බඩට ව්‍යායාම කියලා බොහෝ විට කරන චලනවලදී ඔයාගේ කොඳුනාරටිය ඉදිරියට නැවෙන එක, කරකැවෙන එක වගේ දේවල් වෙනවා. ඉතින් මේ දේවල් අනවශ්‍ය විදිහට තීව්‍රතාවයකින් වෙනකොට ඒක කොඳු ඇට පෙළේ සෞඛ්‍යයටත් හොඳ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා බඩ බස්ස ගන්න ඕනේ නම් ව්‍යායාම කරනවා වගේම තමන්ගේ ආහාර රටාව නිවැරදිව ගලප ගන්න. සකස් කරපු කෑම වර්ග, ප්‍රොසෙස් ෆුඩ්ස් පුළුවන් තරම් අඩු කරන්න. ස්වභාවික ආහාර වලට හුරු වෙන්න. ෆාස්ටිං මෙතඩ් එකක් අනුගමනය කරන්න. හොඳට වතුර බොන්න. හොඳ නිින්දක් තියාගන්න. කෙටි කෑම, කඩ කෑම, ෂෝටිස්, පැන් රස කෑම මේවා පුළුවන් තරම් අඩු කරන්න. ඉතින් මේ දේවල් එක්ක ඔයාගේ බඩ අඩු කරගන්න ඔයාටත් පුළුවන් වෙයි.